මම අද ඔයාලට කියන්න යන්නේ බුදුම හිතන දෙයක්. ඔයාලා අහලා ඇති අපේ මේ හිතේ ශක්තිය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අපිට ඇස කන නාසය දිව ශරීරය මනස කියලා ඉන්ද්‍රියන් 6ක් තියෙනවා. මේ මනස දියුණු කරලා අපිට තව ඉන්ද්‍රියන් 24ක් දක්වා දියුණු කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ දිව ඇස දිව කන ඒ වගේ දේවල්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් හර්ට්ස් 20ක් 20000ක් අතර ශබ්ද තමයි අපිට ඇහෙන්නේ. හැබැයි 20ට අඩු ශබ්ද 20000ට වැඩි ශබ්ද ඇහෙන්න අපිට අපේ මනස දියුණු කරලා අපේ බ්‍රේන් එක ටියුන් කරගන්න පුළුවන් නම් අන්න අපිට අලුත් පව එකක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ මනස දියුණු කරලා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අනුන්ගේ හිත කියවන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. එතකොට අපි අද කතා කරන්න යන්නේ වෙනම පැත්තක් ගැන. ඒ කියන්නේ ඔයාලා කවදා හරි හිතුවද දැන් අපි උදේට දෙමව්පියන්ට වැඳලා ඉස්කෝලේ යනවා, වලට යනවා. එතකොට ඒගොල්ලෝ අපිට ආශිර්වාද කරනවා. ඒකට ඒක කොහොමද අපිට ඉෆෙක්ට් වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අපි මෛත්‍රී භාවනාව කරනවා නම් ඒ අපේ වටපිටාවේ තියෙන නරකම්, හොරකම්, ඒ වගේ දේවල් අඩු වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? එතකොට ඔන්න ඔතෙන්දී මම හිතනවා මේ දේ සිද්ධ වෙන්නේ අපේ සිතෙන් මොන හරි පිට වෙන ශක්තියක් නිසා වෙන්න පුළුවන්. ඔයාලා හිතුවද කවදාද? ඒ කියන්නේ දැන් අපි මෛත්‍රිය හිතනවා. එතකොට ඔන්න අපේ හිතෙන් මෛත්‍රිය සම්බන්ධ මොන හරි සිග්නල් එකක් පිට වෙනවා. ඔන්න අද උදේ කවුරු හරි මිනිමරුවේ කවුරු හරි මිනිහෙක් මරන්න යනවා නම් ඒ මනුස්සයාට අර අපේ සිතුවිල්ල අපෙන් පිට වෙන ශක්තිය ඒ මනුස්සයාට නොදැනීම ඇතුල් වෙලා ඒ මනුස්සයාට හිතනවා අද මරන්න යන්න හොඳ නැහැ. අන්න ඒ වගේ වටපිටාවට එෆෙක්ට් වෙන්න පුළුවන් අපෙන් ඉමිට් වෙන ඒ ශක්තිය. අපෙන් පිට වෙන ඒ ශක්තිය. ඉතින් ඔන්න ඕකට හොඳම උදාහරණ තමයි ඔය දැන් අපි වික්ෂුන් වහන්සේ නමකට හෝ අපි නැත්තම් අපි රහතන් වහන්සේ කෙනෙක්ට දානයක් දීලා අපි ඒකෙන් දානෙ දුන්නාට පස්සේ කොහොමද ඒ රහතන් වහන්සේ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරාම අපි සුවපත් වෙන්නේ. එතකොට අපි දෙමාපියන් වෙන්දාම කොහොමද මේ දෙමාපියෝ අපි සුවපත් වේවා කොහොම අපිට ඒක බලපාන්නේ? එතකොට දැන් අර ඔයාලා අහලා ඇති අර නාලාගිරිය යථා දමනය කරපට බුදුරජාණන් වහන්සේ. يعني ඒ යථා රා බීලා ඉස්සරහට එනකොට වියරුවෙන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රියෙන් එයාව දමනය කරා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් පොඩ්ඩක් හිතලා බලන්න කොහොමද වෙනව ඇත්තේ කියලා. එතකොට තව දෙයක් තියෙනවා දැන් අපි කිහිල්ලා මොකක් හරි වස්තුවක්. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් පූජනීය විදිහට අපි සැලකෙන වස්තු තියෙනවානේ විවිධ ආගම්වල තියෙන. එතකොට ඒවා බලන්න අපි යනවා වෙලාවකට අපි ජීවිතේ පරිත්‍යාග කරලා යන අවස්ථා තියෙනවා. එතකොට එහෙම ගියාම ඒතකොට ඒකෙන් අපිට මොකද ඉෆෙක්ට් එකක් එන්නේ නැත්නම් අපි එහෙම යන්නේ නෑ. කියන කාලයක් එක්ක අවුරුදු ගානක් එහෙම මිනිස්සු එහෙම යන්න නම් අර ගින්නක් නැගිටුව දුමක් නගින්නවා කියනවා. ඒ වගේ මොකක් හරි ඉෆෙක්ට් එකක් ඒකෙන් අපිට තියෙනවා. එතකොට තමයි අපි යන්නේ. එතකොට ඔන්න ඔක වෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් හොඳ උදාහරණයක් තියෙනවා පැසිබෝ ඉෆෙක්ට් කියලා ඔයාලා අහලා. දැන් වෙලාවකට අපි මිනිස්සෙක් ඉන්න ඒ මනුස්සයාට ලෙඩක්. ඒතකොට ඒ මනුස්සයාගේ ඒ ලෙඩේ හොඳ කරන්න හැම තැනම ගිහිල්ලා බෙහෙත් ගන්නවා හොඳ වෙන්නේ. ඊට පස්සේ ඔන්න අපි යනවා කොහේ හරි අද්භූත ස්ථානයක. ගිහිල්ලා ඔන්න එතන මිනිස්සෙක් ඇවිල්ලා අමුතු ඇඳුමක් ඇඳගෙන අමුතු සුවඳක් ගහගෙන අමුතු ලයිට් ටිකක් දාලා ඉස්සරහට ඇවිල්ලා මොකක් හරි තේරෙන්න නැති දෙයකින් මොන හරි ජප කරලා අපිට දෙනවා මොකක් හරි ගුලිය. ඒකලා කියනවා මෙන්න මේක කන්න ඔයාට හොඳ වෙනවා. එතකොට අපි ඒක විශ්වාස කරනවා. එතකොට ඒක විශ්වාස කරලා අපි ඒ මත මොකක් හරි විශ්වාසයක් තියෙනවා. ඊට පස්සේ අපි ඒක බිව්වට පස්සේ අන්න අපිට ඉතින් හොඳ වෙනවා. ඒකට කියන්නේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක කියලා. දැන් පැනඩෝල් පෙත්තක් කියලා වෙන මොකක් හරි පිටි වලින් හදපු ටැබ්ලට් එකක් කාට හරි දුන්නා ඒ මනුස්සයාට ඒකෙන් හොඳ වෙන්න පුළුවන්. එතකොට ඒකට අර අපි ඒක මත තියෙන විශ්වාසය බලපාන. එතකොට ඊට අමතරව එතකොට කොහොමද ඒ විශ්වාසය ඔබ ශරීරයේ ඇතුලේ මොනවා හරි හැදෙන මොනවා හරි රසායන ද්‍රව්‍ය හැදෙනවා වෙන්නත් පුළුවන්. තව එකක් වෙන්න පුළුවන් අපි අර හිතන සිතුවිලි. නේද? ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් අපි ගිහිල්ලා 1000 ගාණක් ලක්ෂ ගාණක් අපි ගිහිල්ලා එක තැනක් වන්දනා කරනවා. එතකොට ඒක සමහර විට අජීවී වස්තුවක් වෙන්න පුළුවන්, ජීවී වස්තුවක් වෙන්න පුළුවන්. ගහක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොන්ක්‍රීට් එකෙන් හදපු ස්ට්‍රක්චර් එකක් වෙන්න පුළුවන්. මේ හැමදේම ඉදිරියෙන් පදාර්ථයේ ශක්තිය මේ විශ්වයේ තියෙන. හැමදේම පදාර්ථ ශක්තිය එකතු කරලා පදාර්ථය හදන්න පුළුවන්. පදාර්ථයෙන් ශක්තිය කොට පරිවර්තනය කරන්න පුළුවන්. ඒවල අහලා තියෙන ඇල්බර්ට් අයින්ස්ටයින් ගේ සාමාන්‍ය MC වර්ගයේ සමීකරණ. ඉතින් මේ වගේ එතකොට මේ ලිවිං වෙන්න පුළුවන්, නන් ලිවිං වෙන්න පුළුවන්. ඒ ඕනම ඔබ්ජෙක්ට් එකකට අපි ගිහිල්ලා දසදහස් ගණනින් ලක්ෂ සංඛ්‍යාතෙන් ගිහිල්ලා අපි වන්දනා කරනවා. අපි ලොකු ගෞරවයක් දක්වනවා. එතකොට යම් ශක්තියක් පිට වෙනවා. ඊට පස්සේ අපි ඒක යම් විශ්වාසයක් කියලා අපි මොන හරි එතන
අපේ සිතුවිලි ගොඩක් ඇති වෙනවනේ එතන. එතකොට මේ සිතුවිලි ඔක්කොම මොනවා හරි ශක්ති විශේෂ. ඒ මනසේ ඇති වෙන. එතකොට ඒවා විද්‍යුත් චුම්බක විකිරණ හෝ වෙනත් ක්‍රමයකට එළියට පිට වෙන්නත් පුළුවන්. ඒකට මම යෝජනා කරනවා මේවා ගිහිල්ලා මේ වගේ තැනකට ආරෝපණය කරනවා. ඔයාලා හිතලා බලන්න මේක වෙන්න පුළුවන් දෙයක්ද නැද්ද කියලා ඔයාලා කමෙන්ට් කරන්න. ඒකට මම හිතනවා අපි ලක්ෂ ගාණක් සංඛ්‍යාවකයක් ගිහිල්ලා එකම තැනකට ගිහිල්ලා එතන තියෙන විශ්වාස කිසි ප්‍රබල විශ්වාසයකට එක්ක අපි එතන සිතුවිලි ජෙනරේට් කරනකොට ඒ සිතුවිලි වල තියෙන යම් කුඩා මයින්ඩ් ශක්තියින් හෝ ඒවා ගිහිල්ලා ගොඩාක් ගත වෙනකොට ලක්ෂ සංඛ්‍යා ප්‍රමාණයක් වෙනකොට ඒවා ඇකියුමුලේට් වෙනවා. ඊවම කාලයත් එක්ක ඇකියුමුලේට් වෙනකොට ඒ ඔබ්ජෙක්ට් වලට යම් ශක්තියක් හරි යම් කේපබිලිටි එකක් හරි යම් හැකියාවක් යම් ශක්තියක් එතන ආරෝපණය වෙනවා ඇති කියලා මම හිතනවා. එතකොට අපි එතන ගිහිල්ලා යම් කිසි ප්‍රාර්ථනාවක් හරි මොනවා හරි කරගන්නවා. එතන යම් කිසි ඒකේ යම් ඉෆෙක්ට් එකක් ගෙනවා වෙන්න පුළුවන්. මේක මේ මම හිතන මගේ අලුත් අයිඩියා එකක්. ඔයාලා මේ ගැන මොනවද හිතන්නේ කියලා ඔයාලා පල්ලෙහා කමෙන්ට්ස් වල ඔයාලට පුළුවන් මෙන්ෂන් කරන්න. ඉතින් සත්‍ය සොයාගෙන යන සත්‍ය හරි වැරදි වින් කරගන්න එක තමයි අපි මූලික ආරමුණ. ඉතින් මේ වගේ ගොඩාක් තියෙනවා මේ ආගමික වෙන්න පුළුවන් විද්‍යාත්මක වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපි ගැඹුරින් හිතලා ඒ වගේ මොනවද කියන්නේ කියලා අවබෝධ කරගන්න උත්සාහ කරන එක අපේ ජීවිතවලට යම් දෙයක් එතනින් ප්‍රති කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා දෙනවා නම් අපේ channel එකක් subscribe කරලා ඉදිරියේදීත් අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි.